හිත සමිදානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද චතාරික සමයේ දෙවන ඉරු දිනයයි. අද කියවීම් සියල්ල කිතුණුවන් වන අපගේ අනන්‍යතාවය අපට පැහැදිලි කර දෙනු ලබනවා. අපගේ කිතුණු කැඳවීම අපට පැහැදිලි කර දෙනු ලබනවා. කිතුණුවන් හැටියට මෙලව තුල අපිට ජීවත් වන්නට විශේෂිත වූ කැඳවීමක් තිබෙනවා. ඒ ගැනයි අද අපි මෙනෙහි කරන්නේ. උන්වහන්සේ බෞතිස්මය තුලින් අපව තෝරාපත් කළේ මෙලව තුල අපි උන්වහන්සේගේ දරුවන් ලෙස, දේව දරුවන් ලෙස ජීවත් වන්නටයි. කිතුණුවන් කියලා කියන්නේ දේව දරුවන්. එයයි අපගේ අනන්‍යතාවය. අද පළමුවෙනි කියවීමේ අපි දකින්නේ එයයි. දෙවියන් වහන්සේ ආබ්‍රාම් තුමන් තෝරාගන්නේ මෙලව තුල දේව දරුවෙක් වන්නට, දේව දරුවන් එතුමන් තුලින් මෙලව මවා දෙන්නටයි. එතකොට දෙවියන් වහන්සේ ආබ්‍රාම් කැඳවා ආබ්‍රාම්ට කියන්නේ මොනවාද? උන්වහන්සේ ආබ්‍රාම්ට කියනවා නුඹේ මව්බිමද, නුඹේ නෑදෑයන්ද, නුඹේ පියාගේ ගෘහයද අත්හැර දමා මා නුඹට දෙන්නට යන දේශය බැලීමට යන්න. දේව දරුවන් හැටියට අපට තියෙන කැඳවීමක් එයමයි. මොකද මව්බිම කියලා කිව්වම, අපේ නෑදෑ හිත මිතුරන් කියලා කිව්වම, අපගේම පියාගේ ගෘහය කියලා කිව්වම අපට සතුට ගෙන දෙන, අපි ස්වපහසුවෙන් ඉන්න ස්ථාන. ඒත් අපට අමතක වන දෙයක් තමයි අපි මෙලොවෙන් සමුගන්නකොට අපේ මව්බිම, අපේ නෑදෑ හිත මිතුරන්, අපගේම පියාගේ ගෘහය අපි අත්හැර යන්නට අවශ්‍යයි. ඒ නිසායි මෙලොව තුල අපි සෝපාසුවෙන් භුක්ති විඳින මේ දේවල් සදාතනික නොවේ. ආබ්‍රහම් තුන්වන්සේ කියන්නේ යයි ඒ දේවල් අත්හැර මම නුඹට පෙන්වන දේශ කරා යොමු වන්න. කිතුණුවන් හැටියට අපි කළ යුත්තේ ඒ දේමයි. ඒ දේවල් අත්හරිනම නොවේ. අපගේ මව්බිම අපට අවශ්‍යයි. අපගේ නෑදෑ හිත මිතුරන් අපට අවශ්‍යයි. අපගේ පියාගේ ගෘහය අපට අවශ්‍යයි. ඒ අපි කිතුණුවන් හැටියට ඉන් ඔබට යන්නට අවශ්‍යයි. මොකද අපගේ කැඳවීම සදාතනිකව දේව දරුවන් ලෙස ජීවත් වීමයි. උන්වහන්සේ ආබ්‍රහම් කැඳවන්නේ දේව දරුවෙක් මෙන් මොනවා කරන්නටද? හැම කෙනෙකුටම ආශිර්වාදයක් වන්නට. හිත සමිදානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දේව දරුවන් මෙලොවට දේව ආශිර්වාදයක්. අපි කැඳවනු ලැබුවේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වන්නට මේ ලොව තුල. එයයි අද අපි සුවිශේෂයේ දකින්නේ ජේසුස් වහන්සේගේ අන්‍ය රූප විලාස වීම තුල. ජේසුස් වහන්සේ පෙන්눔 කරනවා අපි සදාතනිකව උන්වහන්සේ මෙන් ජීවත් වන්නේ කෙසේද කියලා. එනම් උන්වහන්සේගේ දරුවන් මෙන් අපි ජීවත් වන්නට කල යුත්තේ මොනවාද? අපි දකිනවා මේ සුවිශේෂය තුල පේදුරු, ජාකෝබ් සහ ජෝම් මේ දර්ශනය දැක්කම ඒ අයට ඒ අත්දැකීම වචනයෙන් ප්‍රකාශ කරන්නට බැරිව ඒ අය මූණින් කලා වැටි පේදුරුතුමා කියන්නේ මොනවද කියලාවත් දන්නේ නැතුව දොඩවන්නට පටන් ගන්නවා. ජේසුස් වහන්සේ කරන්නේ මොනවද? ඒ අයට අතගසා කියනවා අපි යම් පහළට යම්. මේ ලෝකයේ තුල
ඒ අත්දැකීම ලබා ගන්නට අපි ජීවත් වෙමු. එනම් දේවදරුවන් හැටියට අපි මෙලොව තුල දේව ආශිර්වාදයක් ලෙස ජීවත් විය යුතුයි. අපි ඒ දේ කරන්නේ කෙසේද? අද සුවිශේෂයේ එයට අපට පැහැදිලි ලෙස පිළිතුරක් ලැබෙනවා. ඒ දේව හඬ ඒ ගෝලයන්ට කියා සිටියේ මෙතුමන්ට සවන් දෙන්න. මෙතුමන්ට සවන් දෙන්න. ජේසුස් වහන්සේට සවන් දෙන්න. ඒ තුලින් තමයි අපගේ දේවදරුකම මෙලොව තුල අපට සාක්ෂාත් කරගන්නට පුළුවන් වන්නේ. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපි දකිනවා ජේසුස් වහන්සේ අන්‍ය රූප විලාස වූ ඒ අවස්ථාවේදී උන්වහන්සේ මෝසස් එලියා සමගයි සාකච්ඡාවක යෙදෙන්නේ. ඒ සංකේතය මොනවාද? මෝසස් එලියා කියන්නේ ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය සංකේතවත් කරනවා. බයිබලය දේව වචනය සංකේතවත් කරනවා. ජේසුස් වහන්සේ ඔවුන් සමග ඒ සාකච්ඡාවේ යෙදමින් අපට උගන්වන්නේ එයයි. ඔබේ ජීවිත ඔබට තේරුම් ගන්නට බැරිද? ඔබේ ජීවිතයේ පැමිණෙන දුක් වේදනාවන් ඔබට තේරුම් ගන්නට බැරිද? උන්වහන්සේ සමග දේව වචනය තුලින් සාකච්ඡා කරන්න ඔබට ඔබගේ ජීවිත ගැටලු තේරුම් ගන්නට පුළුවන්. ඒ නිසායි දේව වචනය අත්‍යවශ්‍ය වන්නේ. අපි චතුරාර්ය තුල දේව වචනයට සවන් දෙන්නට ඇරීම් ලබනවා. දේව වචනය කියලා කිව්වම උදෙක්ම බයිබලය පමණක් නොවේ. දේව වචනය කියලා කිව්වම බයිබලය, ඒ වගේම දිව්‍ය ජනවන්දනාව සහ සක්‍රමේන්තු දේව ප්‍රසාද නිදාන, ඒ තුලින් දෙවියන් වහන්සේ අපත් සමග සංවාදයේ යෙදෙනවා. ශුද්ධ වූ සභාවේ ඉගැන්වීම, සබාදාම, ඓතිහාසික සිදුවීම්, අපගේ හෘද සාක්ෂිය, දිලිඳුන්ගේ හඬා වැළපීම, මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ වචන, උන්වහන්සේ අපට ලබා දෙන පණිවුඩ. ඒ තුලින් තමයි අපි අපව තේරුම් ගන්නේ. ඒ නිසා කිතුණු කැඳවීම වරදවා තේරුම් ගන්නට එපා. ඔබ බෞතිස්ම කරනු ලැබුවේ, දේව දරුකමට පත් කරනු ලැබුවේ මේ ලෝකයේ දුක් කරදර වලින් වැළකී සිටින්නට නොවේ. මේ අද දෙවනි කියවීමේ පෞලතුමා ඊටමත් පැහැදිලි ලෙස අපට කියා සිටින්නේ අප සමිදානන් වහන්සේ දේශා සාක්ෂි දැරීම ගැන උන්වහන්සේගේ සිරකරුවා වන මා ගැන ලැජ්ජා නොවන්න, දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි විශ්වාසය තබා සුභාස්න වෙනුවෙන් දුක් විඳීමේ පංගුකාරයෙක් වන්න. මම නිතර කියන්නක් මෙන් දුක වේදනාවෙන් තොර වූ ජීවිතයක් මේ ලෝකයේ තුල අපට නැහැ. මේ ලෝකේ ජීවත් වන තෙක් අපට දුක වේදනාවට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. දේව වචනය, දෙවියන් වහන්සේ අපට අවශ්‍ය වන්නේ මේ දුක් වේදනාවන් නිසි ආකාරයට තේරුම්ගෙන නිර්භීතව ඒවට මුහුණ දෙන්නටයි. ඒ නිසායි අපි යාඥා කරන්නේ දේව වචනයට අවනත වන්නේ. ඒ තුලින් තමයි අපේ ජීවිතයේ යථාර්ථය, අපේ ජීවිතයේ තිබෙන දුක් වේදනා ගැටලු අභියෝගයන් අපට තේරුම් අරගෙන උන්වහන්සේ සමග ඒවට නිසි ආකාරයට මුහුණ දී ලොවට දේව ආශිර්වාදයක් වන්නට පුළුවන් වන්නේ. ඒ නිසා අපි අද පිළිතුරු ගියේ සඳහන් කළේ සමිඳුනි, ඔබ අපගේ බලාපොරොත්තුව හා කරුණාව වේ. දේව දරුවන් වන කිතුණුවන් වන අපගේ බලාපොරොත්තුව අපගේ කරුණාව දෙවියන් වහන්සේ. උන්වහන්සේට සවන් දෙනවා නම් අපේ දුක් වේදනා කරදර ගැන උන්වහන්සේ සමග සාකච්ඡා කරනවා නම්
උන්වහන්සේගේ හඬට අපි සවන් දෙනවා නම් කවදාවත් අපි අපේ දුක වේදනාව පැමිණෙද්දී මුල්ලකට වෙලා අඬා වැළපෙන්නේ නැහැ. අපේ විශ්වාසය එයයි. අපේ දුකේදී වේදනාවේදී අපට මඟ පෙන්වන දෙවියන් වහන්සේ අපි විශ්වාස කරන ජීවමාන දෙවියන් වහන්සේ. අපි ජේසුස් වහන්සේ දිහා බලන්නේ කුරුසියටපත් වී සිටින උන්වහන්සේ දිහා බලා අපි ඉගෙන ගන්න එයයි. උන්වහන්සේ දුක් විඳා මරණයට මුහුණ දුන්නා. ඒ තද ජීවමානව ජීවත් වනවා. එයයි අපගේ අනන්‍යතාවය. අපි අපේ දුකේ වේදනාවේ විනාශ වී යන්නට උන්වහන්සේ ඉඩ හරින්නේ නැහැ. උන්වහන්සේගේ අඩිපාරේ අපි ගමන් කරනවා නම් විශ්වාසයෙන් යුතුව අපි කටයුතු කරනවා නම් ජේසුස් වහන්සේගේ සුභාස්නට අනුව අපි ජීවත් වනවා නම් අපිට අපේ ජීවිතයට නිර්භීතව මුහුණ දෙන්නට පුළුවන් වෙනවා. ඒ නිසා අපි අපගේ කැඳවීම හඳුනා ගනිමු. අපි දෙවියන් වහන්සේගේ දරුවා. උන්වහන්සේ අපත් සමගයි. අපි නිවසක ඉන්නකොට අපි තාත්තා එක්ක අම්මා එක්ක කතා කරන්නත් ඉන්නවා නම් ඒ පවුලේ කිසිම වැඩක් නැහැ. ඒ වගේ තමයි කිතුණු පවුලේ සමාජිකයන් වන අපි යාඥාවෙන් තොරව ජීවත් වෙනවා නම් උන්වහන්සේ සමග කතා නොකර ජීවත් වෙනවා නම් එතන සතුටක් නැහැ. ඒ නිසා දේවදරුවන් මෙන් අපි දෙවියන් වහන්සේට අවනත වෙමු. උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ලොවට ආශිර්වාදයක් ගන්නට අවශ්‍ය වරම් පතමු. ආබ්‍රහම් තුමා මෙන් අපි අපගේ සුව පහසුව අපගේ මව්බිම අපගේ නෑදෑ හිත මිතුරන් අපගේම පියාගේ ගෘහය අත්හැර දෙවියන් වහන්සේ පෙන්වන ඒ ජීවිතයට යොමු වෙමු. ඒ වෙනුවෙන් යාඥා කරමින් මෙම දිව්‍ය යාගයට අපි සහභාගී වෙමු.